අද මම කියලා දෙන්න යන්නේ රෝග අතිවිශාල සංඛ්‍යාවක් ඒ වෙලෙම හොඳ කරන යෝග ව්‍යායාම පද්ධතියක් ගැන. මෙතනදී නාරෝපා මුනිවරයාගේ යෝගත්, චීන යෝග ශාස්ත්‍රයත්, ජපන් යෝගත්, ඉන්දියානු යෝග ශාස්ත්‍රයත් කියන හතරේම ඒ වගේම අලුත් එරොබික්ස් අභ්‍යාස වලත් එකතුවක් හැටියට මේ කරන්නේ. මේක ඉක්මනට මම කරගෙන යනවා. මේක ඉගෙන ගන්න පළවෙනි දේ තමයි මෙන්න මේ අභ්‍යාසය. අත් දෙක රත් වෙනකම් කරන්න ඕන මේ. ඊට පස්සේ මේ අභ්‍යාසය තමයි අතර දැන් ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේ ක්‍රමයෙන් නාරෝපා මුනිවරයාගේ ඉගැන්වීමක් මේවා ස්නායු ගැට සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා රුධිර ගමනාගමනය ඉතාම නිවැරදි වෙනවා. දැන් අපි ඒක තවදුරටත් නිවැරදි කරන්න මෙන්න මේ ව්‍යායාම කරන්න. අත් ගස්සන්න ඕන. ඊට පස්සේ බලන්න මේ ආකාරයට කකුලක් ඉස්සරහට තියුවා. අට පාරක් වගේ කරන්න. මේ පළවෙනි ව්‍යායාම සෙට් එක අට පාර බැගින් දවසට කීප වතාවක් කරන්න. කරපු වෙලාවෙදිම සෑහෙන විශාල සුවයක් අත් වෙනවා. ඊට පස්සේ අපි යමු නාරෝපාගේ ශ්වසන අභ්‍යාස වලට.